අද කතා කරන්න ලෑස්තිනේ මේ දවස්වල ලංකාවේ වැඩි දෙනෙක් කතා කරන national fuel pass එක ගැන. ඉතින් මේ fuel pass එක නැතුව අපිට ඉදිරියේදී පෙට්‍රල් ඩීසල් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් මේ ගැන තමයි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ වගේ තාක්ෂණික අධ්‍යාපන තොරතුරු රසක් බලන්න අනිවාර්යයෙන් මේ බ්ලොග් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවටම ගෙන්නව ගන්න. ඉතින් වැඩි කතා නැතුව අදම අපි වීඩියෝ එකට කොහොමද මේ national fuel pass එක හරියටම ට්‍රේඩ් කරගන්න කියලා බලන්න. ඔයාලට පුළුවන් fuelpass.gov.lk කියන මෙන්න මේ URL එකෙන් වෙබ් පේජ් එකට ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ ඔයාලට මේකේ මේන් ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදි අපිට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා ලැන්ග්වේජ් තුන සිංහල, තමිල්, ඒ වගේම ඉංග්‍රීසි කියන භාෂා මම මෙන්න මෙහෙද ඉංග්‍රීසි අතර පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා තියෙන රෙජිස්ටර් කියලා බටන් එකක් පෙන්වනවා. අන්න ඒ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට රෙජිස්ට්‍රේෂන් පේජ් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගේ පර්සනල් ඩීටේල්ස් ටික ලබා දෙන්න. ඉස්සල්ලාම අපිට ලබා දෙලා තියෙන NIC නම්බර් එක. ඔයාලට මෙතන NIC නම්බර් එක ටයිප් කරලා පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න. මොබයිල් නම්බර් එක ටයිප් කරලා ඔයාලට මෙතන යටින් කොළ පාටින් highlight කරලා තියෙන option එක පෙන්නනවා send OTP කියලා. මේ OTP එක ඔයාගේ ෆෝන් එකට එනවා. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා පස්සේ ඒ OTP එක මෙන්න මේ විදිහට අපිට ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා පස්සේ ඔයාලට මෙතන verify බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයාගේ first name එකයි last name එකයි මෙන්න මේ විදිහට ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ ඔයාලට මෙතන ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේ ඇඩ්‍රස් එක දෙන්න ඕනේ හෝම් ඇඩ්‍රස් එක. හෝම් ඇඩ්‍රස් එක දුන්නාට පස්සේ ඔයා මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න. next කියන බටන් එක ක්ලික් කරලා පස්සේ ඊළඟ page එකට අපි යනවා. ඊළඟ page එක දෙන්නේ vehicle details ඔයාලට apply කරන්න වෙනවා. ඉතින් ඔයාගේ vehicle number එක, ඒ වගේම vehicle type එක වගේම chassis number එක මෙතන select කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ ටික select කරගන්නවා. හරිද? මම මේ විදිහට select කරගත්තා. ඊට පස්සේ අපිට ඔයාගේ fuel type එක diesel ද එහෙම නැත්නම් petrol ද කියලා මෙතන select කරන්න ඕනේ. ඒ දෙක select කරලා ඔයාලට මෙතන terms and conditions වලට agree වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ terms and conditions කියන නිල් පාට වෙලා තියෙන words ටික උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතන terms and conditions ටික බලා ගන්න පුළුවන්. ඒකට ඔයා agree වෙනවා නම් මෙතන පොඩි box එකක් තියෙනවා. ඒක උඩ touch එකක් දාන්න. එතකොට මෙතන tick එකක් වැටෙනවා. ටික වලට පස්සේ ඔයාලට මෙතන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ QR කෝඩ් එක ස්කෑන් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ QR කෝඩ් එක ස්කෑන් කරන්නේ ඒ පෙට්‍රල් ෂෙඩ් එකෙන්. ඒ වගේම ඔයාලට මෙතන තවත් ඔප්ෂන්ස් දෙකක් ලබා දෙනවා send QR to my mobile, ඒ වගේම download QR කියලා. ඉතින් ඔයාලට මෙතනදී first option එක විදිහට දීලා තියෙන send QR to my mobile කියන එකෙන් ඔයා PC එකකින් මේ fuel pass එක හදාගත්තා නම් ඔයාලට පුළුවන් මේක message එකක් මාර්ගයෙන් ඔයාගේ phone එකට මේකේ link එක ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ QR code එක download කරලා print out එකක් විතරක් තියාගන්න. ඉතින් ඔයාලට මෙතන පෙන්නන නැති eligible weekly quota එකයි, ඒ වගේම balance weekly quota එකයි. ඉතින් මෙතනදී කියන්න ඕනේ eligible weekly quota කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට ලීටර් 10ක් ඔයාලට shed එකෙන් ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයා ගිහිල්ලා ඉස්සල්ලාම දවසේ ලීටර් 2ක් ගහගන්න. ඒ කියන්නේ තව ලීටර් අපිට 8ක් විතර. එතකොට මෙතන eligible එකේ අපිට 10 liters පෙන්නනවා. ඒ වගේම balance weekly quota එකේ අපිට 8 liters විතර තමයි පෙන්වන්නේ. ඔයා ඊට පස්සේ ගිහිල්ලා ආපහු තව liters දෙකක් ගහගන්නවා. ඒ liters දෙක ගහතර පස්සේ 8න් දෙකක් අඩු වුණාන් පස්සේ ලීටර් 6ක් තමයි ඊළඟට ගහගන්න පුළුවන් උනේ. ඉතින් මේ ක්‍රියාවලිය වෙන්නේ සතියක් තුල විතරයි. ඒ සතිය තුල ඔයාගේ කාලේ expire වුණොත් ඔයාට ඊළඟ ලීටර්ස් ටික ගන්න බැරි වෙනවා. ඉතින් ඔයා යන දවසේම මේ ලීටර්ස් ටික ගහගත්තොත් ඔයාට වාසි. මොකද ඊළඟ දවස් වලට ආය ගිහිල්ලා ඉන්න ඕනේ නැති හින්දා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් බලන්න අනිවාර්යයෙන් මේ බ්ලොග් subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් අපි